හිරුවෙලිය වැටෙන hina සද්ද පිරුණු පොඩි ගෙදරක පුංචි දනුල් හිටියා. එයාගේ ඇස් දෙකින් ලෝකයේ දිහා බැලුවේ පුදුමයෙන්. කටින් නාවේ මිහිරි ඌ සද්ද. දනුල්ට අවුරුද්දයි. එයා ගොඩක් දේවල් වලට ආස කළා. සෙල්ලම් බඩු විසි කරන්න, පුංචි ඇඟිලි වලින් හැමදේම අල්ලලා බලන්න, හැංගි මුත්තම් සෙල්ලම් කරන්න. ඒත් හැමදේටම වඩා එයා ආස කළේ කෑම කන්නයි. සෑම උදේකම හිරුවෙලිය ජනේලෙන් එබිලා බලනකොට දනුල් සතුටින් ගුගුගුගු ගාගින් නැගිට්ටා. එයා උදේ කෑමට ලෑස්ති. අම්මී එයාට කෙසෙල් පොඩි කෑලි දාලා මෘදු රසම රස ඕට් මස් හෙදුවා. දනුල් ඒ හැමදේම හරිම ආසාවෙන් කෑවා. දවල්ට එයාට ලැබුණේ පාට පළතුරු බීම. ලා කොළ පාට කඩල, දම් පාට කැරට්, ක්‍රීම් වගේ බකලා. සෑම කෑම කටක්ම දනුල්ගේ රසදිවට අලුත් විනෝදයක් ගෙනාවා. එයා හැම රසයක්ම පුලුල් කට ඇරගෙනම වැළඳගත්තා. සමහර වෙලාවට දනුල් තනියම කන්න හැදුවා. ඒ වෙලාවට පොඩ්ඩක් අවුල් වුණත් ඒක හරිම විනෝදයක් වුණා. රෑ කෑමට එයාට ලැබුණේ රස්නෙට පොඩි කරපු අර්තාපල් සහ චිකන් හෝ මාළු පොඩි කෑලි. ඒක හරිම සුවපහසු වෙලාවක්. දනුල් කිසිම කෑමකට අකමැති වුණේ නැහැ. එයා පැණි රස පරතුරු වලටයි, රසම රස එළවලු වලටයි හැමදේටම වගේ ආස කළා. එයාගේ කැමැතිම කෑම පොඩ්ඩ උනේ මෘදු චීස් පොඩි කෑලි. එයා ඒවා වලට පුංචි ඇඟිලි වලින් අල්ලාගෙන තෘප්තිමත් හුස්මක් එක්ක කටට දාගත්තා. දවස ඉවර වුණා. රසම රස කෑම බීමයි සතුටු අවස්ථාවලිනුයි පිරීලා. දනුල් නිදාගත්ත හෙට කන්න ලැබෙන හැම රසවත් කෑමක් ගැනම හීන දකිමින්. ඉතින් අපේ දනුල් බබා හැම කෑමකින්ම ශක්තිමත් වුණා, සතුටින් හිටියා. හැමදාම තවත් රසවත් විනෝදයන්ට ලෑස්ති වෙලා.